الحمد لله نحمده ونستعينه ونستغفره ونؤمن به ونتوكل عليه ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلله فلا هادي له ونشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن سيدنا مولانا محمد عبده ورسوله صلى الله عليه وسلم أما بعد فقد قال الله سبحانه وتعالى في قرآنه الكريم بعد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يا أيها الذين آمنوا اجتنبوا كثيرا من الظن إن بعض الظن إثم ولا تجسسوا ولا يغتب بعضكم بعضا أيحب أحدكم أن يأكل لحم أخيه ميتا فكرهتموه واتقوا الله إن الله تواب رحيم صدق الله العظيم وقال نبينا صلى الله عليه وسلم أربعة لا يغفر الله لهم مدمن خمر قاطع رحم العاق الوالديه المشاهن الذي لا يتكلم أخاه فوق 3 أيام صدق النبي صلى الله عليه وسلم رواه مسلم ಮಹಾ ಕಾರುಣಿಕ ಪರಮ ದಯಾಬರ ಸರ್ವಬಲಧಾರಿ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಆಲಾಗೆ ಶ್ರೇಷ್ಠ ಮತ್ ನಾಮೆಯನ್ನು ಆರಂಭ කරමි. සලාත් සලාම් නැමැති කරුණා දයාව අති උත්තම නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙතටත් එතුමාණන්ගේ අනුගාමිකයින් ඥාතීන් ඛයාමත් නැමැති ලෝක අවසාන දිනයේ උදාවන තුරු මේ විශ්වයේ ජීවත් වෙන්නා වූ සියලුම ආත්මවලට අල්ලාහ් සුබ්හානහු ව තාලාගේ ආශිර්වාදය කරුණාව දයාව නිරතුරුව අත් වේවා. අති ගෞරවනීය සදහවතුනි අල්ලාහ් සුබ්හානහු ව තාලාගේ යහගැත්තනි සමස්ත ලෝකවාසී ජනතාවගේ ඍජු මාර්ගය යහපත අල්ලාහ් සුබ්හානහු ව තාලා කුමන ජීවන රටාවක් හරහා අනුමත කරන්නේද එම ජීවන රටාවන් අපගේ ජීවිතවල ඒකරාශී කරගන්නා ලෙසටත් කුමන ජීවන රටාවන් මම ඔබ පිළිපැදීම නුසුදුසියයි අල්ලාහ් සුබ්හානහු ව තාලා ප්‍රතික්ෂේප කරන්නේද ඉවත් වන්නේයි අවවාද අනුශාසනා කරන්නේද එම ජීවන රටාවන් වලින් ඈත් වී ඉවත් වී ජීවත් වන්නා ලෙසට පළමුවෙන් මාහටත් අනතුරු ඔබ සියලු දෙනා ඉදිරියේත් වසියත් නම් වූ අල්ලාහ් සුබ්හානහු ව තාලාගේ අන ප්‍රකාශයට පත් කරමි. යා අයුහල්ලදීන ආමනු ඉත්තකුල්ලාහ් හක්ක තුකාතිහි වලා තමූතුන්න ඉල්ලා ව අන්තුම් මුස්ලිමූන්. අහෝ විශ්වාසවන්ත සදහවතුනි ඔබ සියලු දෙනාම ਸਰව බලධාරියානන්ට බියවන්න පක්ෂපාතී වන්න කුමන දෙයක් නොකරන්නේයි ඔහු ඔබෙන් ඉල්ලීම් කරන්නේද එයින් ඉවත් වන්න කුමන දෙයක් කරන්නේයි අන කරන්නේද යුතු කරන්න ඔබගේ මරණය ඊමානය තුල සදහවත් භාවය තුල ඇති කරගන්න කියන ඒ පණිවිඩය ඔබ වෙනුවෙන් අල්ලාහ් සුබ්හානහු ව තාලා යෝජනා කරන ලද ඒ තක්වායකේ පණිවිඩය නැවතත් මතක් කරමි. ආදරණීය ගෞරවනීය සදහවතුනි ක්‍රිස්තු වර්ෂ 570 වෙනකොට මේ මුළු විශ්වයම ඊටමත් අඳුරු අන්ධකාර යුගයක්ව පැවතුණු මොහොතක් මේ අන්ධකාරය ආලෝකමත් කරන්නට
අල්ලාහ් සුබ්හානහු වතාලා අදිෂ්ඨාන කරමින් මේ විශ්වයට වැඩම කරන්නා වූ අවසාන වක්තෘ වහන්සේ සමාජගත කිරීම උදෙසා අබ්දුල්ලාහ් ආමිනා කියන යුවල හරහා මෙලවට දායාද කරනවා හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්. ඒ සම්ප්‍රාප්තියත් එක්කම විවිධ සිදුවීම් විවිධ මතක සටහන් උන්වහන්සේගේ ජීවිතය තුළ සිද්ධ වෙනවා. උන්වහන්සේගේ ඉපදීම, උන්වහන්සේගේ කිරිබොන යුගය, උන්වහන්සේ තොටිල්ලේ ගැවසෙන යුගය, උන්වහන්සේගේ ඇවිදින යුගය, උන්වහන්සේගේ තාරුණ්‍ය, උන්වහන්සේගේ සමාජගත වීම, විවාහය යන සියලු කාරණා අභියස ඉතාමත් විස්මය ජනක කරුණු ඉතිහාසය අපට වර්ණනා කරනවා. අනතුරුව උන්වහන්සේට අල්ලාහ් සුබ්හානහු වතාලා මෙලව නිවැරදි මාර්ගය කරා ගෙන එන්නට මේ සමාජයේ ජීවත් වෙන අහිංසක ජනතාව විවිධ දුක්ඛම් කටළු, විවිධ පන්ති තරාතිරම්, විවිධ පරීක්ෂාවන් වලට ලක්වෙමින් ජීවත් වෙන මේ සමාජය නිවැරදි කරන්නට, යහපත් කරන්නට උන්වහන්සේට නුබුවත් නැමැති ශාස්ත්‍රූ පදවිය පිරිනමමින් උන්වහන්සේ මේ සමාජ මෙහෙවර උදෙසා උන්වහන්සේව අල්ලාහ් සුබ්හානහු වතාලා ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳ කරුණ අපි හොඳින්ම දන්නවා. උන්වහන්සේගේ ආගමනයේ, උන්වහන්සේගේ ශාස්ත්‍රූ පදවිය, උන්වහන්සේගේ වෆාතය දක්වා සියලු කරුණ අපි හොඳින් දන්නවා. අපේ ගෙවල් වල තියෙන රාක්කවල, අල්මාරි වල, පුස්තකයන් වල ඒවා සනිටුහන් වෙලා තිබෙනවා. උන්වහන්සේ පිළිබඳව ගෙවි ගිය සති කීපයක් තුල මුළු විශ්වයේම ජාත්‍යන්තර මට්ටමින් සැමරීම් ඉෂ්ට සිද්ධ කළා. ජාත්‍යන්තර මට්ටමින් උන්වහන්සේ වෙනුවෙන් විවිධ කරුණු සිද්ධ කළා. ජාතික වශයෙන් අපේ මේ උතුම් ශ්‍රී ලංකාව තුලද නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ ඉපදුනේ මක්කාවේ, වෆාතය සිද්ධ වෙන්නේ මදීනාවේ. ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය පිළිබඳව කිසිදු වාර්තාවක් නැහැ. නමුත් උන්වහන්සේගේ මවගේ ගර්භාෂය තුල පටන් ඛියාමත් දිනය දක්වා ඒ උතුම් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව අල්ලාහ් සුබ්හානහු වතාලා කෙතරම් වාග්යවන්තයෙකු කළේද කියන එක පැහැදිලි කරනවා නම් අද මේ ලක්දරණේ මේ ශ්‍රී ලංකා දේශය තුල නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ඉපදීම කියන කාරණාව මුල් කරගෙන මුළු රට තුලම නිවාඩු දිනයක් වශයෙන් පරිවර්තනය කරලා උන්වහන්සේව සහ උන්වහන්සේගේ ධර්මය ගෞරවයට පත් කරනවා. මේ පුංචි පුංචි දේවල් අපි හිතන්නේ නැහැ. අපි කොයිතරම් තැනක සිටිය යුතු පුද්ගලයෝද, අපි අද කොතනද සිටින්නේ කියන එක අපට තේරුම් ගන්න බැරි තරමට අපි පරිහානියට ලක් වෙනවා. ආදරණීය ගෞරවනීය සදහවතුනි, රටක ජාතික නිවාඩු දිනයක් රටක් තුල මුළු රටම නිවාඩුවට පත් කරන දවසක් යන්නේ ලෙහෙසි පහසු කාරණාවක් නෙවෙයි. නමුත් ලංකාවට කිසිදු සම්බන්ධතාවයක් නැති නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඒ ඉපදීමේ දවස මේ දේශය තුල නිවාඩු දිනයක් වශයෙන් පත් කරලා උන්වහන්සේගේ මෙහෙවර පිළිබඳව ජාතික මට්ටමේ කතිකාවක් ගොඩනැගීමට ලක් වෙලා තිබෙනවා. ඒකට ಜಾති ආගම් කුල දේශපාලන සම්බන්ධතාවයක් නැහැ, අල්ලාහගේ තීරණය. එනිසා ආදරණීය ගෞරවනීය සදහවතුනි, අල්ලාහ් සුබ්හානහු වතාලාගේ යහගැත්තනි නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට තමන්ගේ 40 දී ලැබෙන ඒ පදවි ප්‍රාප්තිය නුබුවත් මේ සමාජ මෙහෙවර උදෙසා ලැබුණු ඒ තිලිනය, ලැබුණු ඒ වගකීම පුරා අවුරුදු 63ක් වැනි කාලයක් තුල තම ජීවිතය තුල අවුරුදු 23ක ඒ මෙහෙවර ඉෂ්ට සිද්ධ කරමින් ක්‍රිස්තුවර්ෂ 632 දී හිජ්රි 10 වෙනි අවුරුද්දේදී උන්වහන්සේ
තමන්ගේ අවසන් ගමන සනිටුහන් කරමින් තමන්ගේ අවසාන නික්ම යාම සනිටුහන් කිරීමට පෙර සමස්ත ලෝකවාසී ජනතාවටම අපූරු දේශනාවක් පවත්වනවා හජ්ජතුල් වදා. ලක්ෂයකට අධික ජනතාව ඉදිරියේ තමන්ගේ කතිකාව ගොඩනගමින් සමස්ත ලෝකවාසී ජනතාවටම උන්වහන්සේ මානව හිමිකම් පිළිබඳ ඒ කතිකාව, ජාතික සංහිඳියාව පිළිබඳව කතිකාව, ජාතික මෙහෙවර පිළිබඳව කතිකාව ඒ හජ්ජතුල් වදා කියන දේශනාව තුළ උන්වහන්සේ සංක්ෂිප්ත කරනවා. ආදරණීය ගෞරවනීය සදහවතුනි, අල්ලාහ් සුබ්හානහු වතාලාගේ යහගැත්තනි, කුඩා වෙලාවක් සිකුරාදා දින ජුම්මා දේශනාව වෙනුවෙන් වාඩි වෙන ඔබ මෙතනින් නික්ම යන මොහොතේ සෑම සිකුරාදාවකම තමන්ගේ ජීවිතයේ යම් පරිවර්තනයක් හදාගෙන එලිමහනට යෑම ඉතාමත් අත්‍යවශ්‍යයි. පරිවර්තනයක් හදාගන්න. ආගම කියන්නේ හුදෙක්ම දේශනාවක් නෙවෙයි. ආගම යන හුදෙක්ම දාවා එකක් නොවේ. සමස්ත මානව සංහතිය ඍජු මාර්ග ගත කිරීමේ වගකීම මේ ධර්මයන් තුලින් අපට ලැබී තිබෙනවා. එනිසා ආදරණීය සහෘදවරුනි, අල්ලාහ් සුබ්හානහු වතාලාගේ යහගැත්තෙනි නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සංක්ෂිප්ත දේශනාව තුළ තමන්ගේ දේශනාව කොටස් දෙකකට බෙදා ගන්නවා. පළවෙනි කොටස ගැත්තා අල්ලාහ් වෙනුවෙන් කළ යුතු වගකීම් පිළිබඳව. දෙවෙනි කොටස ගැත්තා වෙනුවෙන් කළ යුතු මානවයා වෙනුවෙන් කළ යුතු වගකීම් සම්භාරය අල්ලාහගේ ඍජු නීතියට සම්බන්ධව උන්වහන්සේ කතිකාවට ලක් කරනවා. විශාල පූර්වාදර්ශයන් මේ සමාජයට උන්වහන්සේ ඉස්මතු කළා. මානවයා වෙනුවෙන් පහළ වෙච්ච ඒ උතුම් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ සම්ප්‍රාප්තිය අල්ලාහ් සුබ්හානහු වතාලා විග්‍රහ කරන්නේ වමා අර්සල්නාක ඉල්ලා රහ්මතන් ලිල් ආලමීන්. නබි තුමනි, සමස්ත ලෝකවාසී ජනතාවටම ආදරය, කරුණාව, සර්දාව පෙන්눔 කරන්න. මිහිපිට අපායක් ලෙස පවතින මේ සමාජය මිහිපිට ස්වර්ගයක් කරන්න. මිනිස්සුන්ගේ හදවත් ආලෝකමත් කරන්න. අතිශයින්ම දූෂණයට පත් වෙලා තිබෙන මිනිස් හදවත් නිවැරදි කරන්න, නිර්මල කරන්න, මනුෂ්‍යත්වයේ ඇගීම, මනුෂ්‍යත්වයට ගරු කිරීම, මානවයා සත්ව අසීමිත වගකීමක් කියන එක පෙන්වලා දෙන්න කියන කාරණාව තමයි අල්ලාහ් වෙනුවෙන් කළ යුතු වගකීම් සම්භාරයට වඩා ගැත්තා වෙනුවෙන් කළ යුතු වගකීම් පිළිබඳ උන්වහන්සේ කතිකාව ගොඩනගනවා. නායකත්වයට අවනත වීම, අවිනීතියට එරෙහිව සටන් කිරීම, මිනිස් චරිත ඝාතනය නොකිරීම, කාන්තා අයිතිවාසිකම් රැක ගැනීම, තරුණිය වෙනුවෙන් පෙනී සිටීම, දූෂණයට වංචාවට එරෙහි වීම. සුබ්හානල්ලාහ්, මිනිස්සු වෙනුවෙන් උන්වහන්සේ තමන්ගේ අවසන් හඬ විවර කරා. හේතුව තමන්ගේ ඒ අවුරුදු 23ක මෙහෙවර නිමා කිරීමට පෙර උන්වහන්සේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කළා. මානවයත් එක්ක ජීවත් වුණා. හිරා ගුහාවේ සිට ලැබුණු ඒ වගකීම මක්කා මදීනා කියන මුළු දේශයටම උන්වහන්සේ විසිරුවා හැරියා. වචනය, සිතුම් පැතුම්, ක්‍රියාකලාපයන්. සුබ්හානල්ලාහ්. එකක් දෙකක් නෙවෙයි, ඉතිහාසයේ තිබෙනවා. ඒවා අපේ පොත්වල තිබෙනවා. ඒවා අපේ ලිපි ලේඛනවල තිබෙනවා. ඒවා අපි මාධ්‍යවල විසිරුවා හරිනවා. ඒවා අපි කතිකාවට මෂුරාවට ලක් කරනවා. හැබැයි ඒ තුල ක්‍රියාත්මක වෙන්න මා සූදානම් නැහැ. ප්‍රායෝගික ජීවිතය තුල උන්වහන්සේ ගැන අපි ක්‍රියාත්මක කරන්නට සූදානම්ද? කොයිතරම් දුරට ඒ දේවල් ඉෂ්ට සිද්ධ වෙනවද? පිළිගැනීම යනු එකක්, පිළිපැදීම යනු තවත් එකක්. හාතමු සාහිද් නමැති පඬිවරයාණන් වරක දේශනා කරනවා කරුණු හතරක්. එයින් එක් කරුණක් මනිද්දා හුබ්බන් නබී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මින් ගෛරි ඉත්තිබායි සුන්නතින් ෆහුව කද්දාබ්. කෙනෙකු මම නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට ආදරය කරනවා, මම ඔහුගේ ශ්‍රාවකයෙක් කියලා කෙනෙකු ප්‍රකාශ කරනවා.
නමුත් උන්වහන්සේගේ ගති ලක්ෂණයන් උන්වහන්සේගේ පිළිපැදීම ඒ පුද්ගලයා ළඟ නැතිනම් ඔහු කරන්නේ මුසාවක්. ඔහු කරන්නේ ප්‍රෝඩාවක්. ඔහු කියන්නේ බොරුවක් කියන එක හාතමු සාහිද් නැමැති පඬිවරයාණන් දේශනා කළා. එනිසා ආදරණීය ගෞරවනීය සදහවතුනි, අද මුළු මහ විශ්වයම දූෂණයට ලක් වෙලා සාර ධර්මයන් විනාශ වෙලා මානව හිතවාදය කියන එක, මානව හිමිකම් කියන එක සංවිධානවලට ලිපි ලේඛනවලට සීමා වෙලා මිනිස්සු තුල නැහැ. මානව අයිතීන් සුරකෙන්නේ නැහැ. මානව චරිතය විනාශ වෙනවා. මෙවට දේශපාලනය සම්බන්ධ නැහැ. මෙවට දේශපාලනය සම්බන්ධ කරන්න එපා. රට පිරිහෙනවද? රට දූෂණයට ලක් වෙනවද? මුමින්වරයා වගකීම ගන්නට ඕනේ. උමර් ඉබ්නු අබ්දුල් අසීස් රහ්මතුල්ලාහ් තමන්ගේ පාලනය තමන්ට ලැබුණයින් පස්සේ ඉතාමත් දැඩි ලෙස අඬාගෙන සිටිනවා. එතුමාගේ සමීපයට ආපු එතුමාගේ ආදරණීය බිරිඳ, ජනාධිපතිතුමනි, ඔබ ඇයි අඬන්නේ? වහන්සේ පැහැදිලි කරනවා, බිරිඳ, මෙතුවක්කල් මගේ දේ පිළිබඳව විතරයි මා කල්පනා කරේ. ඛියාමත් දිනේ අල්ලාහ් සුබ්හානහු වතාලා මං ගැන මගෙන් ප්‍රශ්න කරයි. ඔබ වගකීම් ඉටු කළාද? ඔබ සලාතේ ඉටු කළාද? ඔබ සකාත් දුන්නද? ඔබ හජ් වන්දනාව කරාද? ඔබ කුර්ආන් තිලාවත් කරාද? ඔබ කියන ඒ කාරණාව මට ඉස්මතු වෙන්න තිබුණා. නමුත් අද මේ රටේ ජනාධිපතිවරයා, අද මේ රටේ පාලකවරයා මගේ පාලනයට ඇතුළත් වූ සියලු දෙනා පිළිබඳව අල්ලා මගින් ප්‍රශ්න කරයි. දැන් මට වගකීම් දෙකක් තිබෙනවා. මගේ දේ කොහොම ගියත් කමක් නැහැ. අන් අය පිළිබඳව මගින් ප්‍රශ්න කරද්දී දුප්පතුන්ගේ ජීවිතය, දුප්පතාගේ අභිමානය, දුප්පතාගේ අවශ්‍යතාවය කතා කරගන්න බැරි තරම් නිහඬව මුනිවත රකින්න දහස් සංඛ්‍යාත දුප්පතුන්, අනාථයින්, වැන්දඹුවන් මේ සමාජය තුළ විසිරීලා මේ හැමෝටම මම ඛියාමත් දිනේ අල්ලා ඉදිරියේ උත්තර බඳින්න වේවි කියලා හදරත් උමර් ඉබ්නු අබ්දුල් අසීස් රහ්මතුල්ලාහ් තමන්ගේ පාලනය අභියස ඉතාමත් බයෙන් තමන්ගේ බිරිඳට ප්‍රකාශ කරනවා. එනිසා ආදරණීය ගෞරවනීය සදහවතුනි, නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැහැදිලි කරපු ඒ උත්තරීතර ධර්මයේ හුදෙක්ම ඉර්හමු මන් ෆිල් අර්දි මර් යර්හමු මන් ෆිස් සමා කියන ඒ සීමාව තුළ උන්වහන්සේ ඉෂ්ට සිද්ධ කළා. ජනතාව වෙනුවෙන් කතා කළා. ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. යා නෆ්සී කියන තත්වයෙන් ඉදිලා මිදී යා උම්මති මගේ සමාජය කියන ඒ ආකල්පයෙන් උන්වහන්සේ කතිකාවලක් කරා. ඒ පාලකවරුන්, නායකවරුන්ගේ අභියස තිබුණ එකම පැතුම තමා මගේ යුගයේ කිසිවෙක් අපායට යන්නට බෑ. වර එක නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ සභාවක් අභියස එක්තරා මුස්ලිම් නොවන සදහවතුගේ ජනාසා එකක් රැගෙන යන අවස්ථාවේදී එතුමාණන් නැගී සිට ශෝකයටපත් වුණා. තවත් රිවායතික සඳහන් වෙනවා එතුමාණන් ඇඬුවා කියලා. පස්සෙක හිටපු සහාබාවරු ප්‍රශ්න කරන නබිතුමනි, ඇයි ඔබ අඬන්නේ? ඇයි ඔබ දුක් වන්නේ? මරණයටපත් වෙලා යන්නේ අපේ කෙනෙක් නොවේනේ. ඒක තමයි මට තියෙන ලොකුම බිය. මගේ පාලන සමයේ කෙනෙකු අපාගත වීමේ ජීවිතයක් නිමා කරමින් නික්ම යනවා. මෙවට මං අල්ලා ඉදිරියේ උත්තර බඳින්න ඕනේ. මෙන්න මේ සිතුම් පැතුම්, මෙන්න මේ සිද්ධාන්තයන් නබිතුමා පිළිබඳව කතා කරන අපි තුල තිබෙනවද? අපි උත්සාහ කරනවද? උන්වහන්සේ අරමුණු කරපු ඒ චරිතය, උන්වහන්සේ අරමුණු කරපු ඒ දැක්ම මේ සමාජය තුල ක්‍රියාත්මක වෙන්නට අපි සූදානම්ද? නැහැ. වාර්ෂිකව උන්වහන්සේගේ සැමරුම් කිරීම තුල මෙන්න මේ කතිකාව ගොඩනගන්නට බෑ. ඒ නිසා ආදරණීය සදහවතුනි, උන්වහන්සේ හුදෙක්ම අරමුණු කළේ
උන්වහන්සේ හුදෙක්ම උත්සාහ කළේ මේ සමාජය තුළ ජීවත් වෙන ඇත්තන් පිළිබඳව කතිකාව. එනිසා උන්වහන්සේ යම් කරුණක් පැහැදිලි කරනවා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අල්ලාහ් සුබ්හානහු වතාලා කණ්ඩායම් හතරකට නැත්නම් පුද්ගලයන් හතර දෙනෙකුට කවදාවත් පෞස් සමාව ලබා දෙන්නේ නැහැ. තවත් රිවායතයක සඳහන් වෙනවා ලෛලතුල් කද්ර් රාත්‍රියේ පවා ඒ ඇත්තන්ට අල්ලාහගේ සමාව ලැබෙන්නේ නැහැ. පළවෙනි කණ්ඩායම නැත්නම් පළවෙනි පුද්ගලයා මුදුමිනු ඛම්ර් මත්ලෝලි මතට ඇබ්බැහි වෙච්ච අය අද මුළු ලොවක් විනාශ වෙමින් පවතින යුගයක තමයි මේ මාතෘකාව කතා කරන්නේ. මුළු සමාජයක්ම විනාශ මුඛයට යන අවස්ථාවක තමයි අපි මේ කතා කරන්නේ. මතෙන් තොර රටක් දේශපාලන විග්‍රහය තුල කතිකාවට ලක් කෙරුණට ආගමික මෙහෙවර තුල කළ යුතු අසීමිත වගකීම් සම්භාරයක් අපිට තිබෙනවා. හේතුව මතට තිත කුරානය අපට පැහැදිලි කරනවා හරාම්. අනිත් ධාර්මික අදහස් වල ඒක ඊතරම් දුරට විග්‍රහ කෙරෙන්නේ නැහැ. නමුත් මේ මත කියන එක මත නැවැත්වීම කියන එක මුමින්වරයාගේ වගකීමක්. ඒ කාරණාව මේ මාතෘකාව තනිව කතා කළ යුතු කාරණාව. දෙවෙනි පුද්ගලයා කවුද? ආකුල් වාලිදෙයි දෙමෝපියන්ට වද හිංසා පමුණුවන්නන්. සුබ්හානල්ලාහ්. දෙමෝපියන්ට අසීමිත ලෙස දෙමෝපියන්ට කැනහිලීම් කරන්නන්. දෙමෝපියන්ගේ වගකීම් පැහැර හරින්නන්. ඒකත් මාතෘකාවක් ලෙස තනියෙන් කතා කළ යුතුයි. තුන්වෙනි කණ්ඩායම කවුද? කාතිඋ රහ්මින්. ඥාති සම්බන්ධතා බිඳවට්ටමින් ජීවත් වීම. සහෝදර සම්බන්ධතා නැති කරමින් ජීවත් වීම. සහෝදරත්වය පාලු කිරීම. අද මේ යුගයේ ජීවත් වෙන අයට Tamanගේ පෙර පරම්පරාවක ඥාති සම්බන්ධතාවයන් පිළිබඳව දැනුවත්කමක් නැහැ. ඒ කාලයේ පාරට මිනිස්සු බැස්සනම් මාමේ සීයේ නැන්දේ කියන ඥාති සම්බන්ධතාවය තුලින් ආමන්ත්‍රණය කරනවා. අද හුදෙක්ම තියෙන්නේ අංකල් කියන වචනය පමණයි. සීයටත් සමහර විට අංකල් කියනවා. මේ වගේ යුගයක් ඥාති සම්බන්ධතාවයන් වල තිබෙන රහස්‍යභාවය, తত্ত্বය, විනිවිදභාවය හුදෙක්ම විනාශ වෙලා හමාරයි. අවසන් ලෙස නබිතුමාණෝ කීවා අල් මුසාහින් අල්ලදී ලා යතකල්ලමු අඛා ෆෞක සලාසති අය්යාම්. දින 3කට වඩා අධික ලෙස Tamanගේ සහෝදරත්වයෙන් වෛරය නිසා ඉවත් වී සිටීම. අසල්වැසිය වෙන්න පුළුවන්, සහෝදර වෙන්න පුළුවන්, ඥාතීන් වෙන්න පුළුවන්. මේ ස්වභාව තුල 100%ක්ම මම කිසිවෙකු සමග අමනාපයකින් නැහැ. මම හැමෝම එක්ක කතා කරනවා. මම හැමෝම එක්ක මිත්‍රශීලී. මට කිසිවෙකු එක්ක වෛරයක් නැහැ කියලා අත ඔසවන්න කීවොත් මං හිතන්නේ නැහැ ඒක හුදෙක්ම අත නොඉස්සෙන වේදිකාවක් වේවි කියලා. ඒ තරමට විනෝදාංශයක් වශයෙන් මේ කාරණා අපි තුල සිදු වෙලා තිබෙන්නේ. මරණය හිතන්න. ඊළඟ මොහොතේ මා මැරෙන්න පුළුවන්. හැමදාමත් කරනවා වගේ ජනාසා එක සලාතයට පෙර සෆ් එක ඉදිරියේ තියලා මොහුට පව් සමාව දෙන්න, ණයවලට හලාල් කියන්න නැත්නම් ඉල්ල ගන්න. කවුරු හරි මොහුට වැරද්දක් කරලා තිබ්බොත් මොකද්ද කරන්නේ? ඔහු අපිට වැරදි කරලා තිබ්බොත් සමාව දෙන්න පුළුවන්. අපි ඔහුට වැරද්දක් කරලා තිබ්බොත් ඔහු සමාව දිය යුතුයි. ඒ සමාව වජනය කරගන්න බෑ. ඔහු නිහඬයි. ක්‍රියාමත් දිනේ මහෂර් පිටිය අපි එකිනෙකා මුණ ගැහුණත් ඒ සංවාදයේ ගොඩනගන්නට බෑ. එහෙනම් අපි පරාජිතයි. ඒ නිසා තමයි දවස් 3ක සීමාව අල්ලාහ් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හරහා ලබා දීලා තිබෙන්නේ. මේ මානවයාට තාමත් ගරු කිරීම අත්‍යවශ්‍යයි. මිනිස්සු එක්ක වෛර කරගෙන, මිනිස්සු එක්ක කෝපය ඇති කරගෙන, මිනිස්සු ඉවත් කරමින් අපට හදන්නට ධර්මයක් නැහැ. එහෙම ධර්මයක් මේ සමාජයට ඇවිල්ලත් නැහැ. මානවයාගේ හදවත් විනාශ කරගෙන
ආකල්ප විනාශ කරගෙන මිනිස්යන් එක්ක ભેද බින්න ඇති කරගෙන ධර්මයක් ක්‍රියාත්මක කරන්න කියලා නබිතුමා ඉගැන්වුවෙත් නැහැ, බුදුන් වහන්සේ ඉගැන්වුවෙත් නැහැ, ක්‍රිස්තුස් වහන්සේ ඉගැන්වුවෙත් නැහැ. මානවයාට ගරු කරන්න එතනයි ධර්මයේ තිබෙන්නේ. මේක තමයි අල්ලාහ් සුබ්හානහු වතාලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට ලබා දුන්න පණිවිඩය. ඉර්හමු මන් ෆිල් අරුද් යර්හමු මන් ෆිස් සමා. මේ මහ පොළවේ ජීවත් වෙන සියලු දෙනාට ඔබ ආදරය කරන්න. එවිට ਸਰව බලධාරියානෝ ඔබට ආදරය කරයි කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට අල්ලාහ් සුබ්හානහු වතාලා අවධාරණය කළා. එනිසා ආදරණීය සදහවතුනි, ගෞරවනීය පින්වතුනි, මේ හිත් තුළ ඇති වී තිබෙන වෛරය, හිත් වල ඇති වී තිබෙන වෙනස්කම්, මේ පාපතර ක්‍රියාවන් වලින් ඉවත් වෙන්නට ඕනේ. හේතු තියෙන්න පුළුවන්. ඇයි ඔබ තරහ? සාධාරණීකරණය කරන්න පුළුවන්. නමුත් එව්ව අල්ලාහ් පිළිගන්නේ නැහැ. අල්ලාහට හේතු අවශ්‍ය නැහැ. අල්ලාහ් යම් දෙයක් එපා කිව්වනම් ඒක කරන්න බෑ. හේතු අල්ලාහ් පිළිගන්නේ නැහැ. මොනතරම් අපි අධිකරණවල පරාජය සහ ජයග්‍රහණය වෙනුවෙන් විවිධ හේතු ඉදිරිපත් කරලා කතා විලාසයෙන්, බුද්ධියෙන්, දැනුමින් කෙනෙකු පරාජයටත් ලක් කරනවා, කෙනෙකු ජයග්‍රහණයක් කරනවා. වැරදි කරපු කෙනා එළියටත් එනවා, අහිංසක මිනිහා ඇතුළටත් යනවා. මේක තමයි මේ සමාජය තුළ තිබෙන ඒ විවාදය. හැබැයි අල්ලාහගේ නීතිය තුළ අල්ලාහ් යම් කරුණක් එපා කියලා කිව්වනම් හේතුව ආලමුල් අර්වාහ්, ආත්ම ලෝකයේ තුල අපේ හදවත් හැම එකක්ම ඉතාමත් මිත්‍රශීලීව තමයි පෙළ ගැසී තිබුණේ. ආලමුල් අර්වාහ්, ආත්ම ලෝකයේ අපේ හදවත් සියල්ලක්ම මිත්‍රශීලී. මේ වෛරය, මේ ක්‍රෝධය, මේ ඊර්ෂ්‍යාව, මේ තණ්හාව ඇති උනේ මේ ආත්මයට ගෞ ගර්භාෂය තුලදී කවදා ශරීරයක් සම්බන්ධ කරලා මිනිස්යා කියන ආකල්පයෙන් මහ පොළවට යවුවේද එතෙන් පටන් තමා මේක නිර්මාණය වෙන්න පටන් ගත්තේ. ඒ නිසා ශාරීරිය ගැන අල්ලාහ් බලන්නේ නැහැ. අල්ලාහ් ප්‍රශ්න කරන්නේ ආත්මයෙන්. අල්ලාහ් ප්‍රශ්න කරන්නේ ආත්මයෙන්. තීන්දුව తీරන දෙන්නෙත් මේ ආත්මයට. ඒ නිසා වල් තන්දුර් නෆ්සුම් මා කද්දමත් ලිගදින්, ආත්මය පිළිබඳව ගවේෂණය කරන්න. ආත්මය පිළිබඳව හිතන්න. හෙට දින ඔබේ ආත්මය ස්වර්ගස්ත වෙන්නට නම් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ ඔබට ලබා දුන් ඒ පණිවිඩය තුල, ඒ ධර්මයේ තුල, ඒ දේශනාව තුල, ඒ දැක්ම තුල ඔබ ජීවත් වෙන්න. මෙයයි ඉස්ලාම් දහම අපට ලබා දෙන පණිවිඩය. නිසා ආදරණීය, ගෞරවනීය සදහවතුනි, පින්වතුනි, මා මුලින් කතා කරපේ කුර්ආන් වගන්තිය තුල මානවයා පිළිබඳව ඉස්තාමත් වැරදි ආකල්ප ගොඩනැගෙන අනුමාන කිරීම, වැරදි සෙවීම, ඔහු පිළිබඳව දූෂමාන ආරංචි පැතිරවීම කියන විවිධ කරුණු ඉස්මතු වෙනවා. ඒ නිසා මේ සියල්ලක්ගෙන් අපි ආරක්ෂා වෙලා වැරදි කරපු පුද්ගලයාවත් මා අභියස දැහැමි කෙනෙක් කියන ආකල්පයෙන් අපි විචිත්‍රවත් වෙන්නට ඕනේ. හදරත් අබූබකර් සිද්දීක්, හදරත් උමර් ඉබ්නු ෆාරූක්, හදරත් අලි ඉබ්නු අබී තාලිබ් කියන ඒ දැවැන්ත සහාබවරු, හදරත් අබූබකර් සිද්දීක් ආකාශයේ පියාසර කරන පක්ෂියා දිහා බලලා මෙහෙම හිතුවා. ආකාශයේ පියාසර කරන පක්ෂියාට ඛියාමත් දිනේ අල්ලාහ්ගෙන් කිසිදු ප්‍රශ්නයක් නැහැ, දඩුවමක් නැහැ. හැබැයි මේ අබූබකර් ඛියාමත් දිනේ ප්‍රශ්නයට ලක් වෙනවා. අල්ලාහ්ගේ ප්‍රශ්න වලට උත්තර බඳින්න වෙනවා. මේ සිතුම් පැතුම් එනකොටත් අෂරතුල් මුබස්සිරීන් කියන ස්වර්ගයට යන පුද්ගලයන් වශයෙන් උන්වහන්සේලාව අල්ලාහ් සුබ්හානහු වතාලා තීන්දුව කරලා හමාරයි. නමුත් හිතේ තිබෙන චකිතය, බිය, ආකාශයේ පියාසරන පක්ෂියාට වඩා මම පහළ මට්ටමේ කෙනෙක් කියලා උන්වහන්සේ හිතුවා. ඒ නිසා තමයි එදා ඒ සමාජයේ තරම් වර්ණවත් වුණේ. අද බුද්ධිය වර්ධනය වෙලා, තාක්ෂණයේ දියුණු වෙලා, සමාජයේ දියුණු වෙලා, ප්‍රතිපත්ති ගොඩනැගිලා, ආකල්ප ගොඩනැගිලා, නමුත් මේ සමාජයේ දිනෙන් දින පරිහානියට ලක් වෙනවා. ආගමික සංස්කෘතීන් විනාශ වෙනවා. ඉස්ලාම් කියන දහමට තිබුණු ප්‍රතිපත්ති ගරුක දේවල් ගෙවි ගිය සතියේ මාධ්‍ය තුල වෛරල් වෙච්ච යම් කරුණු අපි දකිනවා. මුස්ලිම් සදහවතුන්ගේ ක්‍රියාකලාප කොයිතරම් දුරට හීනමාන වෙලාද? එනිසා
අල්ලාහ් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ලබා දුන්නේ උත්තරීතර ධර්මයේ කොටස් හෙමින් මේ සමාජයෙන් ඉවත් වෙන යුගයක්. ඒ නිසා හුදෙක්ම නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ඉපදීම සැවරීමක් කරගනිමින් දිනකට සීමා කරමින් දින කීපයකට සීමා කරමින් අපි ඉවත් වෙනවා නම් අන්න එතන සැබෑ ධර්මය නැහැ. සැබෑ අනුගාමිකත්වය නැහැ. සැබෑ ආගමික සංස්කෘතිය නැහැ. ඒ හැම දෙයක්ම ආරක්ෂා කරන්නට ඒ දේවල් එලෙස කරන වාසේ දෛනික ජීවිතයේ අපි ආකල්පමය වෙනසක් සිදු කරන්නට ඕනේ. නබිතුමාගේ ප්‍රතිපත්තිය, නබිතුමාගේ ගුණගරුකභාවයන්, නබිතුමාගේ දැහැමිභාවයන් අපේ ජීවිතයට අපි අරගන්නට ඕනේ. එනිසා අපි කවුරු එක්ක හෝ වෛර බැඳගෙන ජීවත් වෙනවා නම්, අපි කවුරු එක්ක හෝ ක්‍රෝධයෙන් කෝපයෙන් ජීවත් වෙනවා නම් අත්හරින්න, සමාව දෙන්න. ඉස්ලාමයට පෙර ඒ සහාබාවරුන් තුල තිබ්බ පරිගැනීම, වෛරය හැම දෙයක්ම ඉස්ලාමයට පසු ඉවත් කළා. මින් පස්සේ පරිගන්නේ නැහැ, පොලිය ගන්නෙ නැහැ. පොලිය වෙනුවෙන් ලබා දුන්න මුදලත් එපා, පොලියත් එපා. අන්න සැබෑ ධර්මය ඒ ඇත්ත ඉටු කළා. එනිසා මේ හැම දෙයක්ම තනි කරලා යම් දවසක අපි යනවා. යම් දවසක කියන එකට වඩා අද මරණය කියන එක මේ සමාජය තුල සිදුවෙන සිදුවීම් එක්ක ඉතාමත් සමීපයි. ෆලස්තීනයේ සිදුවෙන ඒ සමූහ ඝාතන, කුඩා දරුවන්, වයෝවෘද්ධයන් හිතන්නවටත් බැරි නිමේෂයක මරණයටපත් වෙනවා. එනිසා ඛියාමත් දිනේ ඉතාමත් සමීපයි. අල්ලා මට දුන් හැම දෙයක්ම ඔහුගේ පූජනීය ධර්මය වෙනුවෙන් කැප කරමින් මෙලෙවෙන් සමුගන්නට අපි අදිෂ්ඨාන කරගනිමු. මේ උදාර දැක්ම මේ සමාජයට පතුරවන්නට. ඉස්ලාම් දහම තුල වෛරයක් නැහැ. ඉස්ලාම් දහම තුල මානවයාට අහිතකර කිසිදු දෙයක් නැහැ කියන මේ සංකල්පය එකින් එක නබිතුමාගේ ඒ ශිෂ්ට සම්පන්න ජීවිතය තුළ අපිට ක්‍රියාත්මක කරලා පෙන්නුවා. එකක් දෙකක් නෙවෙයි, සිය ගණන් තිබෙනවා උන්වහන්සේගේ ඒ ප්‍රායෝගික ජීවිතයේ ඉටු කරපු කැපවීම සමාජයට පූර්වාදර්ශයක් ලෙස. ඒවා අධීක්ෂණය කරමු. ඒ පිළිබඳව කතා කරමු. අපේ ජීවිතවල ගොඩනගමු. එකම ਸਰව බලධාරී අල්ලාහ් සුබ්හානහු තාලා වෙනුවෙන් අපේ ප්‍රාණයත් පූජා කරලා ස්වර්ගයට ඉතාමත් පූජනීය ලෙස වලා තමූතුන්න ඉල්ලා වඅන්තුම් මුස්ලිමූන් සදහවත් අය වශයෙන් හැරුණකොට ඔබ මැරෙන්න එපා කියන ඒ මරණයට ඔබ පත්විය යුත්තේ කොහොමද කියන එක අල්ලාහ් පැහැදිලි කළා. අන්න ඒ ආකාරයට සදහවතුන් ලෙස මෙලෙවෙන් සමුගන්නට අපි අදිෂ්ඨාන කරගනිමු. සර්වබලධාරී අල්ලාහ් සුබ්හානහු තාලා මටත් ඔබටත් සමස්ත ලෝකවාසී ජනතාවටත් ආශිර්වාද කරත්වා. යා අල්ලාහ් අප දැන හෝ නොදැන හෝ කරපු සියලුම පව්වලට සමාව ලබා දෙනු මැනව. යා අල්ලාහ් ඔබ නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හරහා අපට දායාද කළපු මේ උතුම් ධර්මයේ තුල අපේ ජීවිත ගොඩනගන්නට ආශිර්වාද කරනු මැනව යා අල්ලාහ්. ඔබ කිනම් දෙයක් අපෙන් තුරන් කරන්නේද එයින් ඉවත් වන්නට අපිට ආශිර්වාද කරනු මැනව. ඔබ කුමන දෙයක් අපෙන් බලාපොරොත්තු වන්නේද ඒ දේ ඉෂ්ට සිද්ධ කරන්නට අපිට ආශිර්වාද කරනු මැනව. අපේ ජීවිතය ආගම දහම තුලින් ආලෝකමත් කරනු මැනව. ඔබ බලාපොරොත්තු වෙන සාලිහීන් කියන සදහවතුන්ගේ මාවතේ ගමන නික්ම යන්නට අපිට ඔබ කාලය, ශ්‍රමය හැම දෙයක්ම ලබා දෙනු මැනව. ඔබ ලබා දුන් කාලය ඔබට ඔබ බලාපොරොත්තු වෙන, ඔබ තෘප්තිමත් වෙන ආකාරයට කැප කරන්නට අපිට ඔබ ආශිර්වාද කරනු මැනව. මේ ලොවෙහි ජීවත් වෙන විසිරී සිටින අහිංසක ජනතාවට ඔබගේ ආදරය, කරුණාව, දයාව පහළ කරනු මැනව. යා අල්ලාහ් කුමන රටවල් තුල මිනිස් සංහතියට විනාශකාරී සිදුවීම් සිදුවන්නේද ඒ සිදුවීම් වහාම නැවැත්වීමට ඔබගේ ආශිර්වාදය පහළ කරනු මැනව. යා අල්ලාහ් පහර දෙන ඇත්තන්ටත් ඔබ ඍජු මාර්ගයේ පෙන්눔 කරනු මැනව. පහර දීමට ලක්වන අයටත් ඔබ ස්වර්ගය ලබා දෙනු මැනව. යා අල්ලාහ් අපරාධයෙන් තොර වූ සමාජයක් නිර්මාණය කිරීමේ වගකීම සදහවත් සියල්ලන්ගේම හිත්වල ස්ථාපිත කරනු මැනව. යා අල්ලාහ් අපේ ජීවිතය ආගම දහම තුලින් පෝෂණය කරනු මැනව. යා අල්ලාහ් අපට ඇති සියලුම ප්‍රශ්නයන් වලින් අපි ආරක්ෂා කරනු මැනව. යා අල්ලාහ් ණයතුරුස් වලින් ගලවාගනු මැනව. යා අල්ලාහ් රෝගයන් වලට නිවාරණය ලබා දෙනු මැනව. යා අල්ලාහ් සමාජ යහපත උදෙසා අපේ සියල්ලක්ම කැපකිරීමේ ඒ උත්තරීතර
විචිත්‍ර කරුණ අපේ හදවත්වල පැල කරනු මැනව. අපිට ආශිර්වාද කරනු මැනව යා අල්ලා. අපේ දේශයට ආශිර්වාද කරනු මැනව යා අල්ලා. අපේ රටට ආශිර්වාද කරනු මැනව යා අල්ලා. අපේ සමාජයට ආශිර්වාද කරනු යා අල්ලා. සමස්ත ලෝකවාසී ජනතාවටම ඍජු මාර්ගයේ සහ ආශිර්වාදය පහල කරනු මැනව. ආමීන් ආමීන් යා රබ්බල් ආලමීන්. අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්. අල්හම්දුලිල්ලාහ් الحمد لله الذي هدانا لهذا وما كنا لنهتدي لولا أن هدانا الله وأكمل لنا ديننا وأتم علينا نعمته ورضي لنا الإسلام دينا. الصلاة والسلام على سيدنا محمد نبي الأمي وعلى آله وصحبه أجمعين. أما بعد فيا أيها الناس اتقوا الله فإن التقوى ملاك الحسنة وعليكم بالسنة فإن السنة تهدي الإطاعة ومن أطاع الله ورسوله فقد رشد واهتدى وإياكم بالبدع فإن البدع تهدي المعصية ومن يعص الله ورسوله فقد ضل وغوى ودعوه فإن ربكم يجيب الداعين واستغفروا ذنوبكم بأموالكم وبنين. فإذا قرأت القرآن فاستعذ بالله من الشيطان الرجيم. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إنما المؤمنون إخوة فأصلحوا بين أخويكم واتقوا الله لعلكم ترحمون. صدق الله العظيم. بارك الله لنا ولكم في القرآن العظيم ونفعنا بالله والذكر الحكيم. فأقول قولي هذا أستغفر الله لي ولكم ولسائر المسلمين والمؤمنين أجمعين فاستغفروا إنه هو الغفور الرحيم. اللهم قضي حاجاتي يا قاضي الحاجات. اللهم اكفني بحلالك عن حرامك. اللهم اكفني بحلالك. الحمد لله نحمده ونستعينه ونستغفره ونؤمن به ونتوكل عليه ونعوذ بالله من شرور انفسنا ومن سيئات اعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له ونشهد ان لا اله الا الله وحده لا شريك له ونشهد ان سيدنا مولانا محمد عبده ورسوله صلى الله عليه وسلم. اما بعد فيا ايها الناس وحدوا الله فان التوحيد راس الطاعه واتقوا الله فان التقوى ملاك الحسنه وعليكم بالسنه فان السنه تهدي العطاء ومن اطاع الله ورسوله فقد رشد واهتدى واياكم بالبدع فان البدع تهدي المعصيه ومن يعص الله ورسوله فقد ضل وغوى ودعوه فإن ربكم يجيب الداعين واستغفروا ذنوبكم بأموالكم وبنين. فإذا قرأت القرآن فاستعذ بالله من الشيطان الرجيم. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إذا جاء نصر الله والفتح ورأيت الناس يدخلون في دين الله أفواجا. صدق الله العظيم. إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. اللهم صل على رسولك سيدنا ونبينا مولانا محمد وبارك وسلم عليه. اللهم أرض عن الخلفاء الراشدين المهديين سيدنا أبي بكر الصديق وسيدنا عمر بن الخطاب وسيدنا عثمان بن عفان وسيدنا علي بن أبي طالب رضي الله تعالى عنهم أجمعين وسيدة شباب أهل الجنة الحسن والحسين رضي الله تعالى عنهما وسيدة النساء فاطمة رضي الله عنها. اللهم اغفر للعباس وولده مغفرة ظاهرة لا تغادر ذنبا. الله في أصحابي لا تتخذوا من بعد غرضا ومن أحبهم فبحبي أحبهم ومن أبغضهم فبغضي أبغضهم وخير أمتي قرني ثم الذين يلونهم ثم الذين يلونهم. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات. اللهم اعز الإسلام والمسلمين. اللهم احفظ الإسلام والمسلمين. اللهم انصر الإسلام والمسلمين. اللهم انصر من نصر دين سيدنا محمد صلى الله عليه وسلم واجعلنا منهم. اللهم اقض حاجاتنا يا قاضي الحاجات. اللهم اكفنا بحلالك عن حرامك واغننا بفضلك عمن سواك. اللهم اكتب الامن والسلامه على العباد والبلاد خاصه في فلسطين وفي بلاد العرب. اللهم حرر مسجد الأقصى من كيد الغاصبين والظالمين. اللهم اكفنا شر الظالمين. اللهم إنا نجعلك في نهورهم ونعوذ بك من شرورهم. اللهم اكفهم بما شئت يا رب العالمين. اللهم اجرنا من النار. اللهم اجرنا من النار. اللهم اجرنا من النار. لا تصبي خلقنا بالنار ولا تجعلنا من حطب النار فإنها بئس الدار وبئس المثوى وبئس القرار. ربنا اغفر لنا ولإخواننا الذين سبقونا بالإيمان ولا تجعل في قلوبنا غلا للذين آمنوا ربنا إنك رؤوف رحيم. إن الله يأمركم بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون. فاذكروني أذكركم ولا تكفروني ولذكر الله أكبر والله يعلم ما تصنعون.